ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා සංඝේ පසාදෝ යස්සත්ති සංඝයා කෙරෙහි යමෙකුට පැහැදීමක් ඇද්ද? එතකොට සංඝයා කියලා කිව්වේ අපි දැන් අද මේ ධර්ම දේශනාවට ස්වල්පයකට කලින් අපි වන්දනා කළේ සාරිපුත්ත, මොග්ගල්ලාන, මහා කස්සප, ආනන්ද, අනුරුද්ධ, අඟුලිමාල ආදී රහතන් වහන්සේලා. දැන් ඔබට රහතන් වහන්සේලා ගැන පුංචි දෙයක් මා කියන්නම් සංඝයා කෙරේ පැහැදීමට. මිහිඳු මහ රහතන් වහන්සේ ගැන. මිහිඳු මහ රහතන් වහන්සේ අපේ රටට විදේශිකයෙක්ද නැද්ද? විදේශිකයෙක්. එතකොට මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ රහතන් වහන්සේලා ලංකාවට වැඩියා. ඒ වෙලාවේ දුටුගැමුණේ දෙවනපෑතිස් රජතුමා පිළිගන්න ගිහින් හිටියද කොහෙවත්? නැහැ. එතුමා කොහෙද හිටියේ? දඩේනේ. එතකොට අම්බස්තලේ ඉඳලා අඹතලා ගල් තලාවේ ඉඳලා පහත බලන මිහිඳු මහ රහතන් වහන්සේට පේනවා දුනුයිතල අමෝරාගෙන යන රජෙක්. එතකොට මිහිඳු මහ රහතන් වහන්සේ තිස්ස කියලා කතා කරද්දී ඒ රජතුමා බැලුවා උඩ. බලද්දී සමහර විට දුනුයිතලත් එහෙමම හරවන්නේ නැති. එතකොට මිහිඳු මහ රහතන් වහන්සේ මොකක්ද ප්‍රකාශ කළේ? සමනාමයන් මහරජ මහරජතුමනි අපි ශ්‍රමණවරු ධම්මරාජස් ශ්‍රාවකා ධර්ම රාජයන් වහන්සේගේ ශ්‍රාවකයෝ තවේව අනුකම්පාය ඔබටම අනුකම්පාවෙන් ජම්බුදීපා ඉදාගත ජම්බුද්වීපේ ඉඳලා මෙහි පැමිණේ. දැන් ලංකාවට ආපු හැමෝටම අපි කියන්නේ විදේශිකයන් ෆොරිනර්ස් කියලා නේ. විදේශිකයන්. විජය කුමාරයාගේ ඉඳලා ඒ ආපු සෑම විදේශික කෙනෙකුටම කිසියම් චෝදනාවක් නැද්ද? විජය කුමාරයාට දොස් කියනවා. අනිත් විදේශයෙන් ආපු සෑම දිනාටම පාහේ චෝදනා තියෙනවා. ඊට පස්සේ පෘතුගීසීන්ට චෝදනා තියෙනවා. ලන්දේසීන්ට චෝදනා තියෙනවා. ඉංග්‍රීසීන්ට චෝදනා තියෙනවා. මිහිඳු මහ රහතන් වහන්සේ විදේශිකයෙක්. චෝදනා තියෙනවා. ආර්ය සංඝයන් කෙරෙහි හිත පහදවා ගන්න ඔබට හොඳ කරුණක් මේ කියන්නේ. ඒ මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වඩිද්දී ආවේ රාග දේශ මොහෙන් යුක්තවද රාග දේශ මොහ නැතුවද? රාග දේශ මොහ නැතුව. උන්වහන්සේ ආවට පස්සේ රජුගන්ට කිව්වද පණිවිඩයක් කරේද රජතුමනි මෙන්න ආලනෝන රට මැණික් රජතුමනි මෙන්න මං එවන්නම් ලෑස්ති කරන්න නැව් ගණන් මැණික් පටවන්න තිබුණ නැද්ද? තිබ්බා. ඇයි ධර්මාශෝක රජුරුවන්ගේ තිබිච්ච බලේ බලද්දී අපිට මොකුත් තිබ්බද? ඒ මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා එක නූල් පොටක දෙයක් උන්වහන්සේ මව්බිමට පිටත් කළා තියෙනවද? නෑ. නූල් පොටක දෙයක් අවුරුදු 48ට මව්බිමට පිටත් කළා නෑ. අනුගාන උන්වහන්සේ මව්බිමට වැඩියද? තමන්ගේ රටට? නෑ. උන්වහන්සේ තමන්ගේම සහෝදරියවත් ලංකාවට ගෙන්න ගත්තා. කවුද? සංඝමිත්තා. ඊළඟට ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාවට වඩම්මා ගත්තා. ඊළඟට මේ ලංකාවේ මිනිස්යන්ව දියුණු කරන්න උන්වහන්සේ නොයෙක් ශිල්ප කලාවලට දක්ෂ කුල 18ක් ලංකාවට. එතකොට ලංකාවට නැව පිටින් ගෙනවලා තියෙනවා වැඩ කරන්න පුළුවන් මිනිස්සු. දැන් බලන්න ලංකාව ගොඩ දැම්මේ කවුද? මිහිඳු මහ රහතන් වහන්සේ. උන්වහන්සේට මේක කරන්න පුළුවන් වුණේ නැහැ.
උන්වහන්සේගේ හදවත තුල රාගය හෝ ද්වේෂය හෝ මෝහය හෝ නොතිබීම. ඒ එකක් හරි තිබ්බනම් ඒකේ පැටලෙන්නේ නැද්ද? පැටලෙනවා. අනුගාමී අධිපති භාවයටවත් ආසා කරනවා. එක්ක උන්වහන්සේ කල්පනා කරේ ඉන්දියාවෙන් සංඝයා ගෙනල්ලා ඉන්දිය සංඝයාට බලය දෙන්න. එහෙම එකක් වුණාද? උනේ නැහැ. මේ දෙවන පැතිස් රජතුමා සීමා සම්මත කළාට පස්සේ මිහිඳුමාරහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි බුද්ධ ශාසනය පිහිටියාද? එතකොට මිහිඳුමාරහතන් වහන්සේ පිළිතුරු දෙනවා රජතුමනි ඔබේ රටේ කෙනෙක් පැවිදි වෙලා ඔබේ රටේ කෙනෙක් ධර්ම විනය ඉගෙනගෙන ඔබේ රටේ කෙනෙක් දී ධර්ම විනය සත්‍යයනා කළොත් පිළිගන්නවා. එතකොට ආරිට්ඨ කුමාරයා ප්‍රධාන පිරිස පැවිදි වුණා. පැවිදි වෙලා ධර්ම විනය ඉගෙන ගත්තා. තූපාරාම මල්ලුවේ ත්‍රිපිටකයේ විනය පිටකයේ සත්‍යයනා කරපු දවසේ මහා පොළොව සෙලවුණා. මිහිඳුමාරහතන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි මොකද මේ පොළොව සෙලුනේ? රජතුමනි බුද්ධ ශාසනය පිහිටියා. දැන් බලන්න මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා නිර්මලයි, පරම පිරිසිදුයි, පරම පූජනීයයි.